hospital එකෙන් bill එකක් $947. Unfortunately පුතා injured වුණා ඉස්කෝලේ ඉරන්ස් එකෙන් තමයි hospital අරන් ගියේ. දැන් මේ අපි අපේ first experience එක කියන්නේ health care වල. ඉස්කෝලෙන් වැටිලා හරි injured වෙලා හරි මොන විදිහකින් ambulance එකක් අරන්. Hello everyone. Welcome back to my YouTube channel. Not yours, start again. තාත්ති දැන් නෑනේ කරන්නේ මේක. එයා කියනවා මගේ channel එක නෙමෙයි තාත්ති කියලා. ඔව් ඉතින් මේක යාගේ channel එක තමයි. අපි එනකන් එයා channel එක කරගෙන ගියා. ඊට පස්සේ අපි ආවට පස්සේ දැන් අපි තමයි මම තමයි කරන්නේ. එයා කරන්නේ. අද මැයි 27 27. අද මැයි 27 ඉතින් දැන් වෙලාව රෑ 7යි. රෑ 7 වුණාට තාම ඉර බහලා නැහැ. ඉතින් දැන් අපේ ඉර බහින්න කොට රෑ 9 මාර විතර වෙනවා. ඉස්සරහා තියෙනවා සන්සෙට් එක තියෙන්නේ 9 ගානකට. බබා අපි අර පැත්තෙන් යන්න බබා. අර පැත්තෙන්. ඔය පැත්තෙන් ගිහලා නැහැ නේ. ඉතින් වින්ද කෙනා එළටවත් බැස්සේ නැහැ වැඩට යනවා ගෙදරට එනවා එච්චර තමයි. දැන් සමයක ඒ වුණාට පොඩ්ඩක් අපිට ඉදිරියට යන්න පුළුවන්. රස්නේ. අපි දින ආසයි. අපි ඉන්න රටේ හෙල්ත් කෙයාර් සිස්ටම් එක ගැන ඒකත් මගේ එක්ස්පීරියන්ස් එකක් තමයි මම ෂෙයා කරන්න හිතුවේ. ඒ ගැන ඉතින් හැබැයි ඉතින් ගොඩක් වෙලාවට හෙල්ත් කෙයාර් සිස්ටම් එක ගැන සතුටුදායක නැහැ. ඒක ඩිපෙන්ඩ් වෙනවා අපි ඉන්න පළාතත් එක්කලා අපේ ඉන්න ඒ පොපියුලේෂන් එකත් එක්කලා මම හිතන්නේ. මොකද සමහර අයගේ ප්‍රොවින්සස් වල හරි විලේජස් වල හරි එයාලගේ සමහර අයගේ එක්ස්පීරියන්ස් එක මගේ එක්ස්පීරියන්ස් වලට ගොඩක් වෙනස්. ඉතින් මට කියන්න බෑ මේ කැනඩාවේ හැමතැනම මෙහෙමයි කියලා. නමුත් normally සාපේක්ෂව ගත්තොත් ගොඩක් තැන්වල හෙල්ත් කෙයාර් සිස්ටම් එක පොඩ්ඩක් මෙයාලගේ ලංකාව තරම් අපිට දන්න එකවරට ලංකාවනේ. ලංකාව තරම් හොඳ නැහැ. ඒ අතින් බැලුවහම මේ හෙල්ත් කෙයාර් මම සාමාන්‍යයෙන් කැමති නැහැ මෙහි තියෙන හොඳ නරක මොනවාද කියලා කතා කරන්න. මොකද අපිට ඒකට අයිතියකුත් නැහැ. මොකද හැම රටක්ම හැම දෙයකින්ම සම්පූර්ණ නැහැ. හැම රටකම හොඳ නරක දෙකම තියෙනවා. ඉතින් මට වෙච්ච එක්ස්පීරියන්ස් එක මට අනිවාර්යයෙන්ම ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්න ඕනේ වුණා. මොකද හෙල්ත් කාඩ් අනිවාර්යයෙන්ම ගන්න. හෙල්ත් ඉන්ෂුරන්ස් දාලා ඒවා හරියට මෙහි මේන්ටේන් කරගෙන යන්න. මොකද ඔය වගේ ප්‍රශ්නයක් වෙච්ච දවසක අපි කවුරුත් අමාරු වෙටෙන්න ඕනේ නැති නිසා. ඉතින් මම ඔයාලට කියවනේ එන ගමන් මෙහෙම මේ හෙල්ත් කෙයාර් සිස්ටම් එක ගැන අපිට කිසිම පැහැදීමක් නැහැ කියලා. ඒක උනේ මෙහෙමයි. අපි කැනඩාවට ආවිල්ලා මාස 4කින් වගේ අප ගමම හෙල්ත් කාඩ් එක ඇප්ලයි කරන්න බෑ මම හිතන්නේ. හායි. ඉතින් අපි මෙහෙට ආවිල්ලා මාස 4ක් 5ක් වගේ ගියා මේ අපිට හෙල්ත් කාඩ් එක හෙල්ත් කාඩ් වලට ඇප්ලයි කරන්න. ඉතින් අපි මගේ බබාලා දෙන්නගේ හෙල්ත් කාඩ් වලට අපි ඇප්ලයි කරා. ඇප්ලයි කරලා මාස දෙකක් විතර යනවා හෙල්ත් කාඩ් එක ඉෂුව කරලා එන්න. ඉතින් ඔය අතරේ කොහමරි මගේ බබාලා දෙන්නගේ හෙල්ත් කාඩ් දෙක ආවා. පුතාගේ ආවේ නැහැ. ඊට පස්සේ අපි සර්විස් කැනඩා සර්විස් BC එකට ගිහිල්ලා ඇහුවාම කිව්වා ඒගොල්ලෝ මේ නම්බර් එකක් දුන්නා ඔන්ලයින් තමයි අපිට කතා කරන්න වෙන්නේ මේ හෙල්ත් ඉන්ෂුරන්ස් වල. මොකද ඒ කාඩ් එක මොකද දුන්නේ කියලා බලන්න. ඊට පස්සේ කොහමද කතා බහ කරලා මේවා කරද්දී ඒක මිස්ප්ලේස් වෙලා තියෙන ඩොකියුමන්ට්ස් ටික යාළුවගේ අතින් වෙන්නේ නැති. ඉතින් අපි දුන්නා. අපි බාර දුන්නානේ. ඩොකියුමන්ට්ස් සෙට් තුනම එකටනේ බාර දුන්නේ. මේ ඊට පස්සේ අපි ආයමත් ඩොකියුමන්ට්ස් ටික ඊමේල් හරහා සබ්මිට් කරලා හිටියා. ඔය අතරතුරේදී unfortunately පුතා ඉන්ජර්ඩ් වුණා ඉස්කෝලේ සෙල්ලම් කර ඉන්න ගමන් එයාව වැටිලා. එයාගේ මං දන්නේ ක්‍රැක් එකක්
නී එකේද කොහෙද මේ ක්‍රැක් එකක් කියලා තමයි යා කිව්වේ. ඉතින් ආව කුමාරියා වැටිලා වේගෙන් දුවනකොට මේ වැටිලා තියෙන හැරෙන්න ගිහලා වැටිලා කොහොම හරි මේ ඉන්ජෙක්ට්ලා ඊට පස්සේ අපිට මට කෝල් කරලා තියෙනවා මම වැඩ මට ආන්සර් කරන්න බැරිලා තියෙනවා. චතුරට කෝල් කරලා තියෙනවා. චතුර ගෙදර හිටියේ වෙලාවේ. ඊට පස්සේ කොහොමද චතුර ඉක්මනටම මේ ස්කූල් එකට ගිහින් තිබුණා. චතුර ස්කෝල්ට යනකොටත් ඇම්බියුලන්ස් එකකින් කෝල් කළා. ස්කෝලෙන් ඇම්බියුලන්ස් එකක් ගෙනල්ලා පුතාව මේ අරගෙන යන්න හොස්පිටල් වලට යන්න ඔක්කොම ලෑස්ති කරලා ඒගොල්ලෝ තිබිලා තියෙන්නේ. මේ කුමාරී ඇම්බියුලන්ස් එකෙන් තමයි හොස්පිටල් අරන් ගියේ. එලා ඊට අපි දෙන්නම හොස්පිටල් එකට ගියා. ඒතර ඔය ඔක්කොම වෙනකොට ඇති වෙලාව 2:00 තමයි අපිට කෝල් එක ඇවිත් තියෙන චතුරට. ඒකට 3ට අපි හොස්පිටල් එකට ගියා. පුතාවත් ඇම්බියුලන්ස් එකේ හොස්පිටල් අරන් ගිහින් තිබුණා. එම ලොකු අමාරුවක් නැහැ. කකුල තමයි මොකක් හරි වෙලා තිබුණේ. ඒ අරන් ගියාට පස්සේ අපිත් හිටියේ දැන් පුතාවත් අර ඇම්බියුලන්ස් එකෙන් අරන් ගිහලා ඒ ගමන් හිතන්නේ ඒ පොඩි චෙක්අප්ස් ටිකක් ඒගොල්ලෝ එපෙලේ කරලා තියෙනවා. කරලා ඒගොල්ලෝ අපිට මේ පුතාව වීල් චෙයාර් එකක තියලා ගෙනත් දුන්නා. ඒතකොට අපිට තිබුණේ රෙජිස්ටර් වෙලා ඔක්කොම ඉවරයි ආව. ඒතකොට අපිට තිබුණේ එයාවත් එක්ක ડોක්ටර්ව පෙන්නන්න යන්න විතරයි. ඉතින් දැන් 3යි කියලා කියමුකෝ කොහොම හරි. 3 ඉඳලා මේ දැන් අපි ඉන්නවා 6 වුණා 8 වුණා කිසිම දෙයක් නැහැ. මේ අපි ඔහේ ඉන්නවා දැන් එක එකනාක් මේ ලයින් එකට පේෂන්ට්ස්ලා ඉන්නවා. නමුත් අපිට කතා කරන කිසිම දෙයක් නැහැ. ඉතින් මේ 9ත් වුණා. ඊට පස්සේ දැන් මමත් වැඩ හැරලා ආපු ගමන්මනේ මේ හොස්පිටල් එකට ආවා. ඊට පස්සේ 4 කිව්වා මේ අපි මේ එක්ස්පීරියන්ස් එක ගන්නවා. දැන් මෙහි හැමතැනම හෙල්ත් කෙයාර් සිස්ටම් බෑඩ් කරලා අපි හිතුවේ නැහැ එච්චර දෙයක්. ඉතින් දැන් මේ අපි අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක කියන්නේ හෙල්ත් කෙයාර් වල. ඒතකොට අපි ඇවිල්ලා ඔක්කොම මාස මම හිතන 8ක් 9ක් විතර වුණා. ලාස්ට් නොවැම්බර් වල තමයි මේක ඉන්සිඩන්ට් එක වුණේ. ඉතින් මේ 9ක් තුනක් නැහැ. දැන් චතුර මට කිව්වා මේ දැන් මම උදේ 6 ඉඳන් මම 4නේ වැඩට පටන් ගන්න. මම 6 ඉඳන් ඉතින් දැන් මම 9 වෙනකන් හොස්පිටල් එකේ. දැන් මට ගෙදර යන්න කියලා කිව්වා. මොකද අපි කාලත් නැහැ මුකුත් නැහැ. මේ එයා පුතා ගාව ඉන්නම් මේ මටයි තුටයි ගෙදර යන්නකෝ. ඉතින් මම බැලුවා 9:00 යා 9:30 විතර වුණා. ඔන්න ඊට පස්සේ මම අකමැත්තෙන් වුණත් මේ ටැක්සි එකක් දාගෙන උබර් එකක් දාගෙන අපි මායි දොයේ ගෙදර ආවා. ගෙදර වල ටක් ගාලා මම උයලා වොෂ් එකක් දාලා 10 මාට විතර හස්බන්ඩ්ට කතා කරා. මොකද දැන් තමයි ડોක්ටර් ගාවට ඒගොල්ලෝ මේ කතා කරේ අපිට දැන් අපි ડોක්ටර්ගේ බලන්න ඉන්නේ කියලා කිව්වා. ඒතකොට කොහොම හරි ડોක්ටර් බලලා එක්ස්රේ එකකුත් අරගෙන කිසිම දෙයක් කරලා නැහැ. එක්ස්රේ එකක් අරගෙන කකුලට නිකන් දිග දනිස්ස කෙලින් කර නී ගාඩ් එකක් වගේ දිග එකක් ඒක පෑඩ් එකක් දාලා මම ඒකේ ෆොටෝස් දෙකක් ඇති මේ බබාගේ මම ඒක අප්ලෝඩ් කරන්නම්. ඒක දාලා මුළු ලෙග් එකම කවර් කරලා එයාට කකුල නවන්න එපා කියලා ඒවල තිබ්බයි. ගෙදර ඒවල තිබුණා. මාසයක් විතර ඒකව රිකවර් වෙන්න මේ සතියක් දෙකක් කරලා සතියක් දෙකක් හංග තියලා සතියක් දෙකෙන් පස්සේ පොඩක් මූව් කරලා පොඩි එක්සර්සයිස් ටිකක් ඇවිදින්න කරන්න උත්සාහ කරන්න කියලා ડોක්ටර් ඇඩ්වයිස් කරලා තිබුණා. ඉතින් හැබැයි එතනදී අපි දැන් හොස්පිටල් එකේදී මේ අපෙන් ඇහුවා හෙල්ත් කාඩ් එක මෙයාගේ. ඉතින් අපි කිව්වා අපිට හෙල්ත් කාඩ් එකක් මේ හෙල්ත් කාඩ් එක අපිට හම්බුනේ නැහැ. අපි මෙහෙම ඇප්ලයි කළා මාස ගාණක් වෙනවා. එයාලා අපිට මේ අපි තුන් දෙනාගම එකට ඇප්ලයි කරේ. අර සිටුේෂන් එක මම ඒගොල්ලන්ට කිව්වා මෙයාගේ මිස්ප්ලේස් වෙලා අපි ඩොකියුමන්ට්ස් ටික ඒගොල්ලෝ අපිට හෙල්ත් කාඩ් එකක් දුන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට කොහේ වෙලම සර්විස් බීසි එකට ගිහිල්ලා ඒ සිටුේෂන් එක කියලා මේ එහෙම මොනවාද මන්ද කිව්වා චතුරට. චතුර ඉවසේ වෙලෙම ගියා සර්විස් විතර 3 මාට විතර ඇති 4ට වහනවා සර්විස් බීසි එක. චතුර වෙලෙම ගිහිල්ලා ඒගොල්ලන්ටත් කිව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට කිව්වා ડોක්ටර්ට කියන්න මේ අපේ තියෙන ප්‍රශ්නේ ડોක්ටර්ට කියන්නකෝ ડોක්ටර් බලන කෙනාට කියන්න කිව්වා. එතකොට යා මේ මොකද ඇම්බියුලන්ස් එකකට බිලක් එනවා. ඇම්බියුලන්ස් එකට බිල එනවා ට්‍රීට්මන්ට් වලටයි ඇම්බියුලන්ස් එකටයි බිල එනවා මේ ගෙදරට. ඉතින් අපිට ඕකට බය හිතුණා. ඉතින් තමයි අපි ගොඩක් පාසෙන් පාන. ඊට පස්සේ කොහොම හරි සර්විස් බීසි වල කතා කරලා ඒගොල්ලෝ ડોක්ටර්ත් එක්ක සිටුේෂන් එක කතා කරලා මොකක් මැනේජ් කරගන්න කියලා. ඊට පස්සේ චතුර ඊට පස්සේ ડોක්ටර්ට කතා කරලා මේ ડોක්ටර්ට කියලා තිබුණා සිටුේෂන් එක අපේ මේ ડોක්ටර් කියලා තිබ්බා එහෙනම් මාස 3ක් එයා හෝල් කරන් ඉන්නම් කෝල් බිල් එක එවන්න නැතුව මේ හෙල්ත් කාඩ් එක ආපු ගමන්ම මේ හොස්පිටල් එකට එන්න කියලා කිව්වලු. ඊට පස්සේ කොහොම හරි අපේ රෑ 11 මාර චතුර පුතාව අරන් ගෙදර එනකොට
ඉතින් ඔක තමයි අපේ එක්ස්පීරියන්ස් එක. ඉස්කෝලෙන් වැටිලා හරි ඉන්ජර්ඩ් වෙලා හරි මොන විදිහකින් ඇම්බියුලන්ස් එකක් අරන් ගියත් ඉමර්ජන්සි ගියත් මෙහි එයා මැරෙන්නම යන කෙනෙක් නම් තමයි මේගොල්ලෝ ඇතුළට අරගෙන එවිලෙම ට්‍රීට්මන්ට් කරන්නේ. එහෙම නැත්තම් ඒ මවුලක් නැත්තම් පොලිමේ එයාවත් අර නෝමල් රෙගියුලර් පේෂන්ට්ස්ලා ගන්නටම පෙර ගානක් තියලා තියෙනවා. ඉතින් ඒ අතර මට තව දෙයක් කියන්න ඒ අතරතුර අපි දැන් එහෙම ඉන්න අතරතුර මෙහි කැනඩියන් ලේඩි කෙනෙක් ඇවිත් තිබුණා. කනේ අමාරුවක්. මෙහෙම අල්ලන් තමයි කෑ ගැහුවේ. කනේ අමාරුවක් වෙන්න ඕනේ. මන්ද මොකද්ද කියලා. ඒ මනුස්සයා පැය ගානක් ඇස්සේ ලේඩි කන අල්ලගෙන කෑ ගහනවා. ඒක ලොකු වේදනාවක් තියෙන නැති කෑ ගහ හිටියා. අපිත් එක්කම පැය ගානක් ඉතින් අපිට පස්සේ ආවේ. කොච්චර කෑ ගැහුවත් එයාලා ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ කොහමද රෑ 9ට මං එන්න ලෑස්ති වෙන වෙලාවේ මං දැක්ක කවුරුහරි කෙනෙක් කියලා යාට ටැබ්ලට්ස් හරි මොනවා හරි දෙබෙහෙත් ටිකක් දෙනවා බොන්න. ඊට පස්සේ මං චතුරගෙන් ඇහුවා ඒ ලේඩිව කොච්චර කෑ ගැහුවත් කොච්චර වේදනාවක් තිබුණත් එයාව ගත්තෙත් චතුරට පස්සේ අපේ බබාට පස්සේ තමයි එයාව ගත්තෙත්. ඒ කියන්නේ ආපු පිළිවෙලට තමයි එයාව ට්‍රීට්මන්ට් දීලා තියෙන්නේ. ඉතින් මේ ඊට පස්සේ කොහොම හරි ඔය සිද්ධිය අපි බබා පුතාව ගෙදර ගෙනල්ලා අපි ෆාමසි එකෙන් බාම් අරගෙන ගාලා තමයි බබා කකුල මාසෙකට වඩා ගියා. එයා රිකවර් වෙන්න. කොහොම හරි ඒ සිද්ධිය එතනින් ඉවරයි. ඊට පස්සේ ඊට මාස 5කට පස්සේ අපේ ගෙදරට ආවා. හොස්පිටල් එකෙන් බිල් එකක් $940ක්ද කොහෙද? $940ක් ආවා මේ MSP නෑ කියලා ඇම්බියුලන්ස් එකට charge කරලා. ඒක දැක්කම මාව වල්මන් වෙලා මාව ඩිම් වෙලා ගියා. මොකද $900ක් කියන්නේ ලොකු ගාණක් සෑහෙන්න. ඉතින් මේ දැන් ඒතර එක අපේ මිස්ටේක් එකක් නෙමෙයි. ඇත්තටම ඒගොල්ලන්ගේ අතින් ડોකියුමන්ට් මිස්ටේක් එක මිස්ප්ලේස් වෙච්ච එක අපේ වරදක් නෙමෙයි. ඉතින් මේ ඊට පස්සේ දැන් අපිට ඒ වෙනකොටත් අපිට දැන් බිල් එක ගෙදරට එනකොට අපිට හෙල්ත් කාඩ් එක අපි රික්වෙස්ට් කරලා අවිත් තිබුණේ නැහැ. ඉතින් අතට කොහා හෙල්ත් කාඩ් එක තාවට පස්සේ මම ගිහිල්ලා මේ ඒ ගැන කතා කරන්න ඕන කියලා හොස්පිටල් එකෙන් අපි තාමත් ඒ කියන්නේ දැන් හෙල්ත් කාඩ් එකක් දැන් ආවා. ආවට අපි තාම හොස්පිටල් එකට ගියෙත් නැහැ. මොකද එක මේක බිලයි ආවේ. ඊට පස්සේ අපිට තාම මුකුත් රිමයින්ඩ් එකක් ආවේ නැහැ. ඉතින් ඔකම තමයි සිටුේෂන් එක. මොකද අපි මේ බබාලට මෙහි හෙල්ත් කෙයා ඕපන් කරාට පස්සේ අපිට ටෝටලි ෆ්‍රී වුණාට බබාට අපි මන්ත්ලි $75 ගෙවනවා. සර්විස් ෆීස් එකකින් තමයි අපි ඒක ගෙවන්නේ. ඒක මේ හෙල්ත් කාඩ් එක ආවට පස්සේ මේ මේගොල්ලන්ට මන්ත්ලි 75ක බිලක් එනවා. හැබැයි හෙල්ත් කාඩ් එක එක්ස්පයර් එක අපේ වීසා එක්ස්පයර් වුණාට පස්සේ ඒ 75 එන්නේ නැහැ. බිල එන්නේ නැහැ. ඉතින් අපි දිගටම ගෙවාගෙන ආවා. මේ වෙනකොට නම් අපේ වීසා එක්ස්පයර් වෙලා වීසා එක්ස්පයර් වුණා. ඊට පස්සේ අපි එක්ස්ටෙන්ඩ් එකක් දාලා දැන් තව මාස 6කට දික් කරගෙන මේ අවස්ථාව ඉන්නේ. ඒතකොට අපිට අපි මාස 6 එක්ස්ටෙන්ඩ් එක දානකොට අපි දාලා ඉවර වෙලා අපි පෙබරවාරි වීසා එක්ස්පයර් වුණේ. ඒතර අපි එක්ස්ටෙන්ඩ් එක දැම්මට පස්සේ අපි ආයෙත් ගියා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපිට හෙල්ත් කෙයා වලින් ආයෙත් මේ වගේ බිලක් එයිද අපිට ප්‍රශ්නයක් ඇති වෙයිද කියන බයට. මොකද අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ අපිට මොනවා වෙයිද කියලා. ඉතින් ඒ බයට අපි ගියා අපේ හෙල්ත් කාඩ් එක රිනිව් කරගන්න පුළුවන්ද කියලා කතා කරගන්න. මොකද අපි දැන් එකපාරක් එක්ස්පීරියන්ස් එක අරන් තියෙන නිසා. මොකද මෙහි ඇම්බියුලන්ස් එකක් කතා කරලා ගියොත් අනිවාර්යයෙන්ම ඇම්බියුලන්ස් එකේ බිල ගෙදරට එනවා. ඉතින් ඒ නිසා ඒ ගියාම අපිට වීසා එක එක්ස්ටෙන්ඩ් කරාට අපේ හෙල්ත් කාඩ් එක එක්ස්ටෙන්ඩ් වෙන්නේ නැහැ. ඒකට එක්ස්ටෙන්ඩ් කරන්න බෑ කියලා කිව්වා. අලුත් වර්ක් පර්මිට් එක එනකම්ම ඉන්න ඕනේ අපිට හෙල්ත් කාඩ් එක එක්ස්ටෙන්ඩ් කරන්න. හැමදේම ඩිපෙන්ඩ් වෙන්නේ අපේ වර්ක් පර්මිට් එකත් එක්ක. ඉතින් ඒ නිසා අපි ආයෙත් දැන් අපේ හෙල්ත් කාඩ් එක්ස්පයර් වෙලා තියෙන. හැබැයි ඒගොල්ලෝ කෝ එහෙම ලොකුට ඉෂුව එකක් නැහැ. මොකද අපි ඔල්රෙඩි හෙල්ත් කාඩ් එක අපිට තියෙන නිසා අපි රෙජිස්ටර් වෙලා ඉන්න නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අවශ්‍ය ඉමර්ජන්සි අවස්ථාවක් આવොත් එන්න කියලා. අපිට අලුත් හෙල්ත් කාඩ් එකක් ඒගොල්ලෝ දුන්නේ නැහැ මේ මාස 6 නිසා. ඒ නිසායි මම හිතන්නේ දැන් තියෙන තත්ත්වය අනුව කැනඩාවේ වීසා ස්ටේටස් වල තියෙන කිසිම මේ ස්ථිරත්වයක් නැහැ නේ. ඒ නිසා වෙන්න ඇති. ඊට පස්සේ ආයෙත් මට අත් එකක්මක් ඇවිල්ලා ප්‍රයිමරි කෙයා කියලා මෙහි රජයේම තැනක් එක. ඒකට මං ගියා මේ මයි හස්බන්ඩ් එක ගියාම එතන පැය දෙකක් විතර හිටියා ડોක්ටර් බලන්න. ඊට පස්සේ ડોක්ටර් නෙමෙයි නර්ස් තමයි බැලුවේ අපි. මම එදා ඒකේ වීඩියෝ එකක් කරාට මට මේකට මේ ඇතුල් කරන්න මට ඔයගොල්ලන්ට දාන්න බැරි වුණා එක මේ මම ඒක දාන්නම්. මේකත් එක සමහරට දාන්න පුළුවන් වුණත් ඉතින් ප්‍රයිමරි කෙයා එකට ගියාම ඒගොල්ලෝ මගේ ඔක්කොම බැලුවා. ප්‍රෙෂර් ඔක්කොම තියෙන ඔක්කොම බැලුවා. නමුත් බෙහෙත් කරේ නැහැ. ලෙඩට අවශ්‍ය බෙහෙත් ලැබුණේ නැහැ. මෙහෙ තියෙනවා අපිට පැනඩෝල් ගන්නවා වගේ මෙහෙ තියෙනවා මේ බෙහෙත් වගේක්. මට දැන් මතක නෑ ඒ නම් දෙක. මොකද මම තාම බොන්නේ පැනඩෝල් මෙහෙ.
එකක් මම මේක ස්ක්‍රීන් එකේ ලියන්නම් ඒ දෙක ගන්න කියලා කිව්වා. ඒ දෙක අරගෙන අඩුුනේ නැත්තම් සතියකින් ආයෙ එන්න කියලා කිව්වා. එහෙම නැත්තම් මට මගේ ගෙයාවට දෙන වර්කින් ක්ලිනික්ස් ටිකක් දුන්නා මේවට යන්න කියලා. කිසිම දෙයක් මට දුන්නේ නැහැ. මම එතනින් එහාට එයා බෙහෙත් දුන්න බෙහෙත් දියදොන බෙහෙත් ගත්තෙත් නැහැ. ඒ පැරසිටමෝල්ම තමයි පේන් කිලර් එකේ පැරසිටමෝල් ඒව අපිට මෙහි ඕන තැනකින් ගන්න පුළුවන් $1 එකෙන් වෝල්මාර්ට් එකෙන් ඒ වගේම ෆාමසි එකෙන් ගන්න පුළුවන්. මම ගත්තේ නැහැ. මම අර පුතාට ගන්න ගත්ත බාම් එකම ගාලා අතේ අම්මාව හොද කරගත්තා. වර්කින් ක්ලිනික් ගියෙත් නැහැ. ඉතින් එදා එතනට ගිහලා පැය දෙක තුනක් අපිට බලන් ඉන්න උනා. ඒනට මේ ට්‍රීට්මන්ට් එක මුකුත් ගන්න බැරි වුණා. ඉතින් මෙහි හෙල්ත් කෙයාර් සිස්ටම් එක වගේ පොඩ්ඩක් ඉතින් ලංකාවෙන් එන්න කෙනෙක් නම් තියෙන හැම දෙයක්ම අරන් එන්න. අත් එක එක්කම පොන් දෙක එක්කමට කකුලක් ක්‍රැක් වුණොත් හරි මොනවා හරි ඕනම දෙයකට බෙහෙත් අරගෙන එන්න. මෙහි බෙහෙත් ගන්න අමාරුයි. මෙහි බෙහෙත් දෙන්නේ නැහැ. බෙහෙත් ගන්න එකත් පුදුම වෙලාවක් වේටින් ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා ඉතින් ඔයාලට කියන්නේ හැමදේම මම හෙල්ත් කාඩ් එක බෙහෙත් කළා නොකලා ඔයගොල්ලෝ හෙල්ත් කාඩ් එක අනිවාර්යෙන් අරගන්න. මොන හරිම දෙයකදී අපිට ඒක අනිවාර්යෙන්ම වුණා වෙනවා. මම හිතනවා ඉතින් ඔයාලට මගේ මේ වීඩියෝ එකෙන් මොන හරි දෙයක් දැනගන්න ඇති කියලා. මම තනිකර කතා කරේ මගේ එක්ස්පීරියන්ස් එකක් ගැන. ඉතින් මොන හරි දෙයක් දැනගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න. Facebook එක තියෙනවා ඒකේ මැසේජ් කරන්න පුළුවන්. නැත්නම් මේකේ කමෙන්ට් එකක් දාන්නත් පුළුවන් ඔයාලට. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. මේ වගේ වීඩියෝස් තව අපි ඉස්සරහට අරගෙන ඉන්නවා. අපේ ලයිෆ් එක්ස්පීරියන්ස්. අපි මෙහි ස්ට්‍රගල් කරන දේවල්, අපි මෙහි මුහුණ දෙන ගැටලු, බබාලගේ එක්ස්පීරියන්ස්, බබාලගේ ස්කූල් වල දේවල්, එතනදා ලයිෆ් වර්කින් එක්ස්පීරියන්ස්, ජොබ්ස් එක්ස්පීරියන්ස්, එතකොට අපේ වීසා ස්ටේටස්. මේ දවස්වල අපේ වීසා එක්ස්පයර් වෙලා ඉන්නේ. අපි වීසා එක්ස්ටෙන්ඩ් කරලා ඉන්නේ. ඒක තව මාස දෙකකින් ඉවරයි. ජුලයි වලට වෙනකොට අපේ එකත් ඉවරයි. ඉතින් නමුත් මගේ ඊළඟ වීඩියෝ එක මම ගේන්නම්. එන්න මෙහෙම කියන්නම් ඔයාලට මම. දැන් මෙහි යනවනේ වීසා ස්ටේටස් වීසා ප්‍රොබ්ලම් එකක් යනවනේ. දැන් මෙහි කොක්ලට මෙහි හෙල්ත් කෙයාර් සිස්ටම් එකටයි පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් ලාගේ ඒ ආපුවටයි ස්පවුස් වලට විතරයි වර්ක් පර්මිට් එක දෙන්නේ කියලා ඕපන් වර්ක් පර්මිට් එක. ඒතර සාමාන්‍ය අපි වගේ රෙස්ටොරන්ට් ෆීල්ඩ් වල වැඩ කරන කුක්ලාගේ වයිෆ් කෙනෙක් මම කුක් කෙනෙක්. ඉතින් එයාලට දැන් මේ වෙනකොට ස්පවුස් ඕපන් වර්ක් පර්මිට් දෙන්නේ නැහැ කියලා තියෙනවා. ඉතින් ඒකට අපි ගත්ත ක්‍රියාමාර්ග මොනවද? ඉතින් මම මෙහි ඉන්න ඕන නේද? බබාලා දෙන්න අර මට ආයෙ ලංකාවට යන්න බැහැනේ ඉතින් නේද? මම යන්න කැමතිවත් මගේ බබාලා දෙන්න යන්න කැමති නෑ. ඉතින් මම ඔයාලට කියන්නම් අපි මොනවද ගත්ත ක්‍රියාමාර්ග කියලා තවදුරටත් කැනඩාව ඇතුළේ රැඳලා ඉන්න. එහෙනම් බොහොම ස්තුතියි. ගිහලා ඉන්නම්. Thank you always from my heart. It's my